Welcome back to Cake 22 our channel. ඉතින් ඔන්න අදත් ඇවිත් තියෙනවා ලස්සන කේක් ඩිසයින් එකක් අරන් චූටි දුවෙකුට හැදුණු මේක අපි කවුරුත් දන්න පොඩි බබෙක් ඉන්නවා නම් මේක නිතර ඇහෙන නම කොකෝ මෙලන්. ඉතින් මට එවපු ඩිසයින් එක හැදිලා තිබුණේ බේබි ජේජේ එක. හැබැයි මේ ඩිසයින් එක හැදෙන්නේ චූටි දුවෙකුට නිසා අපි චූටි වෙනසක් කරා මේ ජේජේව අපි ගර්ල් කෙනෙක් කරලා තමයි මෙතන හදන්නේ. ඉතින් මේ හදන හැටි ඔක්කොම ඉස්සරහට තියෙනවා. මේක චොක්ලට් කේක් කිලෝ 1.5කින් හැදුණු කේක් එකක්. මම මෙතනදී බේකින් ට්‍රේ එක අඟල් 7 තමයි පාවිච්චි කරේ. 7 තැටි දෙකකට දාලා එයාලට කේක් එකත් ෆොන්ඩන්ට් වලින්ම කවර් කරලා ඉල්ලුව නිසා මම මෙතනදී පාවිච්චි කරන්නේ ලා කොළ පාට ෆොන්ඩන්ට් එකක්. මේකට ඇපල් ග්‍රීන් එකකින් ඩ්‍රොප්ස් කීපයක් දාලා තමයි මම මේ හදාගෙන තියෙන්නේ කලර් එක. ඒ වගේම මම මෙතනදී පාවිච්චි කරන්නේ බ්ලැන්කට් ක්‍රමය. අපි දන්නවා මේ ෆොන්ඩන්ට් කවර් කරන්න ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් මේ එක ක්‍රමයක් තමයි මම පාවිච්චි කරන්නේ. ඔයාලට පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මට මේ වෙලාවේදී හොඳයි කියලා හිතුණු ක්‍රමය මම මෙතනදී පාවිච්චි කරනවා. ඒ ඩිසයින් එකට ගැලපෙන විදියට. ෆොන්ඩන්ට් කවර් කරන්න පාවිච්චි කරන්න පුළුවන් අනිත් ලේසිම ක්‍රමයක් තමයි පැනල් ක්‍රමය. මං හිතනවා දන්නවත් ඇති ඔයාලා මතු පිට රවුම වෙනමත් වටේට එන කවරේජ් එක වෙනමත් අරගෙන කරන ඒ ක්‍රමය ඇත්තටම නීට් එකට ගන්නත් පුළුවන් එජ් එක ෂාප් ගන්න පුළුවන් ක්‍රමයක් ඒක. ඉතින් ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට ඒක පාවිච්චි කරනවා. හැබැයි මම මෙතනදී මේ ක්‍රමය පාවිච්චි කරන්න හිතුවා වෙනසකටත් එක්ක. මේ දැන් කරන්නේ කොකෝ මෙලන් එකේ තියෙන වෝටර්මෙලන් ගෙඩියේ තියෙන ඒ ස්ට්‍රයිප්ස් ටික කේක් එකට ගන්න එක. ඒකෙදිත් මම කලර්ස් දෙකක් අරගෙන තමයි මම වෙන්වෙන්ව කොටස් දෙකකට තමයි මම මේ ස්ට්‍රයිප්ස් ටික කලව ගන්න. ඔයාලට පේනවා ඇති ඒකෙන් වෙනමම ලුක් එකක් ලස්සනක් එකතු කරගන්න පුළුවන් වුණා මට කේක් එකට. ඉතින් මේක ඩිසයින් වල තිබුණේ නෑ. අපි ඒ වෙලාවට හිතලා අපේ ඔළුවට ආපු දේ තමයි මේ කරන්නේ. ඉතින් දැන් කරන්නේ ඒ කේක් ඩිසයින් එකේ තිබුණු ෆිගර්ස් ටික හදන එක. කේක් ඩිසයින් එකේ බේබි ජේජේ වගේම රේන්බෝ එකක් තිබුණා. ඒ දෙකම හැබැයි print outs තමයි තිබුණේ. ඉතින් මම ආස නැති දෙයක් කේක් එකකට print outs අරගෙන ගහලා යවන එක ඒක කිසිම යුනික් ගතියක් නැහැ. ඇත්තටම විශේෂත්වයක් නැහැ. ඉතින් මම හිතනවා ඒකට වටිනකමක් දෙන්න නම් අපි ඒක පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අපි හදන්න. ඉතින් මේ තියෙන A to Z මේ රේන්බෝ එක හැදුණු විදිය ඔයාලටත් අදහසක් ගන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් කඩේ තියෙන print out එකක්වත් top එකක්වත් ගේන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේක ගෙදරම හදාගන්න. ඉතින් මේ තියෙන කලර්ස් ටික වෙන් කරලා මම ඕනේ කරන විදියට කලර්ස් හදාගත්තු විදිය මම මෙතනදී කුකි කට එකක් පාවිච්චි කරනවා රවුම. ඒක ආධාරකයක් විදියට තියාගෙන තමයි මම රේන්බෝ එකේ ඒ කලර්ස් ටික අපි රෝල් අවුට් කරලා තියාගන්නේ. මෙතනදී ඔයාට බෝතල් මූඩියක්, බෝතලයක් මොනවාම හරි දෙයක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් වගේ හැඩය හදාගන්න. ඔයාට මේ කුකි කටර්ස්ම වෙන්න ඕනි කියලා දෙයක් නැහැ. මට පාවිච්චි කරපු කුකි කට එක ටිකක් ලොකු වැඩි නිසා මං ඊට පුංචි සයිස් එක පාවිච්චි කරලා ඔන්න හදාගත්තා. මේ තියෙන්නේ අපි නීට් එකට හදාගත්තු රේන්බෝ එක. ඒ වගේම තමයි ඔයාලා දකින්න ඇති මේ රේන්බෝ එකේ කලර්ස් රෝල් කරන්න මම පාවිච්චි කරේ ෆොන්ඩන්ට් ස්මූත් එකක්. ඒකෙන් ඇත්තටම ගොඩක් ලස්සනට නීට් එකට ඔයාලට ෆොන්ඩන්ට් එක රෝල් කරගන්න පුළුවන්. මෙතනදී මම තව ටිකක් මේක හොඳ හાર્ඩ්වට ගන්න. කියන්නේ ටිකක් පණ ඇතුව තියාගන්න ඕන නිසා තවත් සුදු කොටසක් තියලා මෙන්න මේ විදියට ඒක උඩින් මගේ රේන්බෝ එක තියෙනවා. ඒ වගේම මම මෙතනදී ගේජ් 18 විතර කම්බි කොටස් දෙකක් ඇතුල් කරගන්නවා කේක් එකට රඳව ගන්න. ඉතින් මේක දුවෙකුට කරන කේක් ඩිසයින් එකක් නිසා පොඩි වෙනසකටත් එක්ක ඒ වගේම දුවෙකුට ගැලපෙන විදියට හදා ගන්න ඕන නිසා අපිට එවපු කේක් ඩිසයින් එකේ නැති වුණත් මෙන්න මේ වගේ රෝස පාට කලර්ස් දෙකක් අරගෙන ෆොන්ඩන්ට් පටි දෙකක් රෝල් අවුට් කරන් අඹරගෙන ලණුවක් වගේ අඹරගෙන මේක කේක් එක වටේට දාගන්න හිතුවා. මට හිතුණා එහෙම වුණොතින්
දුවෙකුට ඕනේ විදියට පොඩ්ඩක් මේක ගැළපෙයි කියලා. මොකද කොකෝමෙලන් තීම් එක ගොඩාක් වෙලාවට පුතාලට තමයි හැදෙන්නේ. මෙතනදී අපි පුළුවන් තරම් try කරලා තියෙනවා pastel colorsම පාවිච්චි කරන්න. එකක් චූටි බබෙක්ගේ බර්ත්ඩේ එකක් නිසා අනිත් එක කේක් එකකට ගොඩාක් ලස්සනයි pastel colours use වුණාම. දැන් අපි බලමු කොකෝමෙලන් අයිකන් එක මෙන්න මේ මූණ හැදුනේ කොහොමද කියලා. මේක දැක්ක ගමන් ඉතින් හැමෝම දන්නවනේ මේක කොකෝමෙලන් කාටුන් එකේ මේක තමයි අයිකන් එක කියලා. මේක නැතුවම බෑ. ඉතින් මේ කේක් එකටත් ඒක හැදුවා. මෙන්න මේ විදිහට තමයි අපි මුණ හදාගත්තේ. ඒකටත් පැස්ටල් පින්ක් එක වයිට් කලර් එකකින් අරගෙන ඒ මූණේ ෂේප් එක අපි හදාගත්තා. ඒ වගේම ඇස් දෙක කට චූටි නහයක් කළු පාට ෆොන්ඩන්ට් වලින් මෙතනදී තියාගන්නවා. ඉතින් මෙතනදී වෙනස් කරපු ලොකුම දේ තමයි බේබි ජේජේ. එයා ආයපු ඩිසයින් එකේ ඉන්නේ බේබි ජේජේ. අපි දන්නවා පුතෙක්. ඒ වුණාට මේ කේක් එක ඉල්ලන්නේ දුවෙකුට නිසා අපි කස්ටමර් එක්කත් පොඩ්ඩක් කතා කරලා අපි මේ ෆිගර් එක ගර්ල් කෙනෙක්ට හරවගත්තා. මේ තියෙන්නේ අපි ෆොන්ඩන්ට් ෆිගර් එක හැදුණු විදිහ. ඇඟ කොටස අපි බේබි ජේජේ විදියටම ගත්තා. එයාගේ ස්ලීප් සූට් එකේ කලර්ස් මම ඒ විදියටම ගත්තා. මෙතනදී කොණ්ඩේ දාලා පොඩ්ඩක් මූණ ගර්ල් කෙනෙක්ගේ කරගත්තු එක විතරයි වෙනසකට මම කරේ. ඉතින් පොඩ්ඩක් අපි ෂේප්ස් තියලා මේ ඇඳුම පොඩ්ඩක් වෙනස් කරගන්න විදිහක් බැලුවා. ඉතින් මෙන්න මේ වගේ ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් කරා. ජේජේගේ ඇඳුමේ ඉන්නේ පොඩි මාළු. මම මේ ගර්ල්ට පොඩි මල් තියලා හදාගත්තා. කොණ්ඩේ චූටි කර්ල්ස් වගේ තියලා තව ටිකක් මෙයා ගර්ල් කෙනෙක් කියලා පෙන්වන්න ඕන නිසා රෝස පාටින් පොඩි බෝ එකකුත් කොණ්ඩෙට තිබ්බා. මෙන්න මේ වගේ තමයි මම අත් දෙක වෙනමම මෙතන එකතු කරගත්තේ, ඇටච් කරගත්තේ. මම එක වරම ඔක්කොම කරේ නෑ. පොඩි කම්බි කොටස් වලින් තමයි අත් දෙක මම මේ සම්බන්ධ කරලා තියෙන්නේ. ඔන්න දැන් හදන්නේ මේ හදාගත්තු හැම දෙයක්ම මේ කේක් එකට අපි සම්බන්ධ කරන ටික. ඒ කියන්නේ මේ අන්තිම ටික. මෙන්න මේ විදිහට තමයි රේන්බෝ එක, ඒ මූණ, ඒ වගේම ගර්ල්ව මම කේක් එකට තියාගත්තේ. මම හිතනවා ඒක අන්තිමටම හැදිලෙනකොට ලස්සනයි කියලා. ඒ වගේම අපි දන්නවා කොකෝමෙලන් ඒ සිම්බල් එකේ තියෙන ඉන්නවා ලේඩි බග් කෙනෙක්. ඉතින් මම ඒ ලේඩි බග්ස්ලා දෙන්නෙකුත් චූටියට හදාගෙන තියාගත්තා. ඉතින් ඒකේ පාළුව යන ක්ලවුඩ්ස් හදාගෙන තිබ්බා. මෙන්න මෙහෙම තමයි මේකේ ෆයිනල් ෆිනිෂින් එක. අන්තිමටම ඒ බබාගේ නම, වයස දෙකත් අපි මේ කේක් එකට එකතු කරා. ඉතින් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලා.